ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලුම දෙනාට මාවරල ප්‍රාදේශික කාරක සභාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් තරඟ වැදුණු කණ්ඩායමේ 9 දෙනා වෙනුවෙන් ඔබ අමතන්නට සිදුවීම ඉතාම සන්තෝෂයට කාරණයක්. අපි ඉදිරිපත් වුණු 9 දෙනා අතරින් 5 දෙනෙක් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනු ලැබුවා හිතවත් සමුපකාර ප්‍රාදේශික සමාජිකයින්ගේ ගෞරවනීය සහයෝගය තුල. ඒ නිසා මේ අවස්ථාවේ ප්‍රථමයෙන්ම අපි අප වෙනුවෙන් සහයෝගය දක්වූ අපට නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ ඒ සියලුම සමාජිකයන්ට අපේ හෘදයාංගම සමුපකාරික ප්‍රණාමය ස්තුතිය ගෞරවයෙන් පිරිනමනු ලබනවා මේ අවස්ථාවේ. ඉදිරියේදී මේ කාරක සභාව මාසයක් ඇතුළත රැස් වෙලා ඊළඟට දෙපාර්තමේන්තුව මගින් කැඳවනු ලබන මහසභාවකදී අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා ගනු ලැබීමට නියමිතයි. කාරක සභාව පත් කිරීම සමුපකාර සමිතියේ ලේකම්වරයා විසින් මාසයක් ඇතුළත සිදු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අපේ කාරක සභාවේ 9 දෙනාම රැස් වෙලා කාරක සභාවට ලේකම් කෙනෙක් හා සභාපතිවරයෙක් පත් කරගන්නට ඕන. ඉන්පසුව මහ සභාව නියෝජනය කරමින් මාවරල ප්‍රාදේශිකයන් කාරක සභාවෙන් මහ සභාව නියෝජනය කරන නියෝජිතයින් පිරිස නම් කරගත යුතුව තිබෙනවා. ඒ කටයුත්ත සිදු කරන්නට වෙන්නේ සමිතියෙන් පැමිණ ප්‍රාදේශික කාරක සභාවේ ස්ථාපිත කිරීමෙන් අනතුරුව. ඉන්පසු මහ සභාවට මුළු බල ප්‍රදේශයෙන්ම මහ සභා නියෝජිතින් හැටියට පත්වෙන 100ක් දෙනා සහභාගී වන රැස්වීමක දෙපාර්තමේන්තු නිලධාරීන් මුලසුනගෙන ඡන්ද විමසීමක් නිලවරණයක් පවත්වනු ලබනවා අධ්‍යක්ෂක මණ්ඩලයට 7 දෙනෙක් තෝරා ගැනීම සඳහා. මේ පත් කරගනු ලබන 7 දෙනා සඳහා තරඟයට මහ සභා නියෝජිතින්ගෙන් රාශියක් ඉදිරිපත් වනු ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් වැඩි ඡන්ද ගන්න 7 දෙනෙක් තමයි අධ්‍යක්ෂක මණ්ඩලයට තෝරලා පත් කරන්නේ. ඒ තෝරාපත් කරන 7 දෙනා අතරින් වැඩි කැමැත්ත බහුතර කැමැත්ත 7 දෙනාගේ බහුතර කැමැත්තෙන් සභාපති සහ උපසභාපති යෝජනා කර සම්මත කර පත් කර ගනු ලබනවා. ඉතින් ඒකයි මේ සමුපකාර සමිතිය අධ්‍යක්ෂක මණ්ඩල නිලවරණය පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා පැවසිය යුතුව තිබෙන්නේ. මේ සඳහා මම විශේෂයෙන්ම බෙරළ පනාතර විවිධ සේවා සමුපකාර සමිති බල ප්‍රදේශයේ ප්‍රාදේශික සියල්ල නියෝජනය කරනවා. මහ සභා නියෝජිත මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කරන මේ මොහොතේ ඔබ සියලුම දෙනා ඒක රාශීව ලබාගත් ජයග්‍රහණය විජයග්‍රහණයක් කරගෙන යාම සඳහා සාමූහිකව සමගියෙන් සම්මුතියෙන් සාකච්ඡාවෙන් අධ්‍යක්ෂක මණ්ඩල තරඟයට සුදුසුසන් සාකච්ඡා මාර්ගයෙන් තෝරාපත් කර ගැනීමට කටයුතු කරන හැටිය. සමුපකාරය යනු සෑම සැමටත් කියන තේමා පාඨයේ ඔස්සේ ගොඩ නැගුණු ව්‍යාපාරයක්. මේ සමුපකාර සමිතියේ කාරක සභා නිලවරණයේදී අපි එක් පිළිවෙලට බෙදිලා සමාජිකයන්ගේ ඡන්දය බලාපොරොත්තුෙන් කාරක සභාවට පත්වීමට තරඟ කළ සියලුම දෙනා අද සහෝදරයෝ වගේ එකතු වෙලා සමුපකාරය වෙනුවෙන් නැගී සිටිය යුතුයි කියලා මම අදහස් කරනවා. ඒ සඳහා කටයුතු කරපු සියලුම දෙනා මහ සභාව නියෝජනය කරන සියලුම සමුපකාරික සහෝදරයින්ට ගෞරවයෙන් ආරාධනා කරන මේ මොහොතේ ඉදිරි අධ්‍යක්ෂක මණ්ඩල නිලවරණයේදී වඩාත් සුදුසු අය අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා තෝරාපත් කර ගැනීමටත් අධ්‍යක්ෂින් බහුල පිරිසක් ඒ සඳහා එකතු කර ගැනීමටත් ඔබේ අවධානය හා විශේෂ සැලකිල්ල යොමු වනු ඇතයි කියලා මම බලවත් බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. එක් ඔබ සියලුම දෙනාට නැවත නැවතත් අපේ ජයග්‍රහණය වෙනුවෙන් අප වුණු සහයෝගය දක්වූ වචනයෙන් හරි අපිට උදව් කර සෑම සියලු දෙනාටම සමුපකාරික සමාජික සෑම සියලු දෙනාටම තිරුවන් සරණ දෙවි රැකවරණ පතමින් හෘදයාංගම ස්තුතිය පළ කරනු ලබනවා. බොහෝම ස්තුතියි.